හලෝ කියන්න මේ උඹට ඕක දැක බෝම කතා කරලා බයි එක පාටව කටහට වාර්වෙයි ඕකට අනේ වයස කියද මට දාට පවා කොල්ලොන්ට කැමතිද මාගිරි මාසයිට විතරයි කැමති ඔයා කෙල්ලෙද කොල්ලෙද කියන්නක අයට මනාගේ පේනේ මට ඔයා දෙකටම නෑ වගේ පේන ගෙනවා භාගයක් පිරිමි භාගයක් ගැහැනුවගේ හැඟීමත් දැනෙනවාට අනේම කියන්න පා අයට බං ආදරේ අනේ හොම කියන්න බා ලැජ්ජයි මේ ඇත්තට මං අහන්නේ වහ ඇත්තටම පිරිමි කෙනෙක්ද මම ගල් කෙනෙ කන්නේ වයස කියද 18යි ඔය දෙම් පසන්ලු ඉනාවෙන්න බෑයකෝට සැංගෙඩිද කොයද මට අයිඩේ පසන් කෑකාද සුද්ද සිංහල වචනය කියන්න බෑතිවා කෙල්ලෙක්නේ මේ ඔයාගේ කඩුවෙන් කපද්දි අයි සුදු පාරට හිමෙන්නේ බලන්න ඔයාගේ කඩුවෙන් සුදු පාට හිම වගේනවන අනේ වෙන එක තිබෙන එකයි දැම්මේ සුදු පාටිටනට මං ආසයි මොනවාද වෙනමනාදිතේ හිම තමා හිම කොහොම සුදු පාටයිද ඇහමද මෙයාගේ මේ මොකද ලනුවකින් පැදලා තියෙන්නේ ඔයාගේ මේ ඉන මගේන රනුවකින් බැදලා තියෙන්නේද ආ මගේ කලිසම පොඩ්ඩක් බුරුල් ආයේ මේ ඔයා මේක නෙමෙයි මං අහන්නේ ඔයා මට කැමතිද කියන්නකෝ ඔයා මේ මගේ අයි මොකද මාස්ටර් අයියා මගේ විතරයි කියලා දාන් ඉන්නේ ඔයාගේ බිග් ෆෑන් අය මං ගඩක් කැමතියි ඔයාගේ ගෙවල් කොහෙද මම කෑගාලේ කෑගල්ලේ ආ සීතලයිද ඔය පැත්ත අනේ නෑ රස්නේ ගඩක් සීතල වෙලාවට ඉතින් මම මාස්ටර් අයියා මතක් කරනවා ඔයා සීතල වෙලාවට මාව මතක් කරනවා ආ හා ඒතකොට රස් වෙනවා එතකොට රස් පැතියෝ කොහොමද ඕන කතාන්නේ හොඳයි මම හිත මම ඈ මට මාස්ටර් අයියා හැමවිටම මතක් වෙනවා ඔයාට වෙන මොකුත් මතක් කරන්නේ නැද්ද මාව විතරමද මතක් කියන්නේ ඔයාගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් මතක් වෙන්නේ නැද්ද ඈ ඔයාගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් මතක් වෙන්නේ නැද්ද ඔයාට එයා එහෙම කෙනෙක් හිටියේ නෑ ඔයා කියන ඔයාට මේ වෙනකම් ප්‍රේමයක් තිබිලම නැහැ නෑනේ අපිට ඉතින් කැමති නෑනේ කාරොත් ඇයි ඔයා කැතයිද අනේ නෑ මේ වීඩියෝ කෝල් එක කරනවා වීඩියෝ කෝල් එක එහෙම එපා මට වීඩියෝ කෝල් එක පාරම ගන්න එපා බය වෙලා ගියොත් මම ෆොටෝ එකක් දෙකක් දාන්න මුලින්ම ඒක තමයි මගේ මේ ලස්සන පෝස්ට් එකක් ඉන්නවා එයාගේ ෆොටෝ එකක් ඕනේ ඔයා පූසන්න කැමතිද අවනේ ඒ කියන්නේ අවුරුදු කීයද පූස් පැටියට පෙරේට අවුරුදු එකමාර පූස් පැටියට අවුරුදු එකමාර නාවලා කරලා එහෙම ඉන්නද හොඳට ලස්සනට කොල්ලා